හොඳට පියාපත් දීලා දිනා ඉගිල්ලෙන්න. ඔව් මුස්ලිම් කාන්තාවක් වෙලත් ඉදිරියට ඇවිල්ලා නේද? පට්ටයි දුව. රායි සහෝදරයත් ඔය වයසේ තමයි ආවේ. ඉංග්‍රීසි නිවේදිකාවක් විදියට. සිරසේ මුලින්ම එලිවැස්සේ. හොඳ අනාගතයක් තියෙනවා. කොහොමද ඔබතුමීලට මීට වඩා ලොකු ග්‍රවුන්ඩ් එකක් හොයන්න ඕන. ඕන වෙයිද කියලා. ගෝල් ෆේස් එක තමයි ගන්න වෙන්නේ දැන් ඉතින්. කාන්තා දිනේට ගෝල් ෆේස් ගන්න වෙනවා. එක පිරිමියෙක් වාඩි වෙලා හිටියේ නෑ මේ පුටුවල. පුටු 30ම ගෑනු. එළියට තව 10000ක් විතර. මගේ ඇස්වල කඳුළු මේ සතුටු කඳුළු අපිට සතුටු කඳුළු අපේ හයිය පෙන්නුවා. විරුද්ධ පක්ෂය කොච්චර මඩ ගැහුවද සෙනග නැහැ හැලිලා තියෙන්නේ නේද? එක දේවල් කියනවා. දැන් ඔක්කොම ඉවරයි. ජනතාව අපිට දැක්කා. ඒකට අද හොඳම මම හිතන හරි සහෝදරි වේදිකාවට එනකොට මම ඒකම දැක්කේ. ඒ කියන්නේ හරි සහෝදරි කොච්චර මට අවලාද කරාද මේ අන්තිම මාස 6-7 ඇතුළත. හැබැයි බලන්නේ කොච්චර ශක්තිමත් කියලා. ඒ ශක්තිමත් ක්‍රමයේ අද ඒක බලා ගන්න පුළුවන් වුණේ මෙන්න මෙතන PDCC එක. ඒක බලා ගන්න පුළුවන් වුණේ මෙන්න මේ වගේ සහෝදරියෝ හරහා. අන්න අපේ ශක්තිය. අන්න හයිය. පේනව නේද හයිය? දලගත්තද? මට විශ්වාසයි මේ ඒකාරයෙන් ඔබ මේ අපි සියලු දෙනාටම විශ්වාසයි. මම හිතන්නේ මේ විශ්වාසය ඔබ දුක තියෙන නිසා තමයි